So now we are going to do perfect tenses. Perfect tenses වල සිංහලෙන් කියනවා නම් ලා කියන අදහසක් තියෙන්නේ. ඒතර මේකද අපි පාවිච්චි කරන්නේ verb එක past participle කියන එක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒතර ලා කියන්නේ තියෙනවා කියන අදහස. ඒතර මේක තමයි present perfect, past perfect, future perfect කියලා තුනක් තියෙනවා. present perfect වලදී has have එක use කරනවා. singular නම් has, plural නම් have. ඒකවචන නම් has, බහුවචන නම් have. past perfect එකේදී හැමතිස්සෙම අපි had කියන එක use කරන්නේ, පාවිච්චි කරන්නේ had කියන එක. subject එක මොකක් වුණත්. future perfect එකේදී will have කියන එක තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මේ has have had එකට will have එකට පස්සේ හැමතිස්සෙම verb එක එන්න ඕනේ past participle එකෙන් තියෙන්න ඕනේ. හරි? right. එතකොට පළවෙනි එක තමයි he can know, she can I, they can own, we can අපි, you can ob. එතකොට past participle නැත්නම් අතීත කෘදාන්ත කියලා කියන්නේ අපි සිංහලෙන්. අන්න ඒ verb එක තමයි පාවිච්චි කරන්න ඕනේ. past participle එක. එතකොට past එකේ past participle එක past. flown කියන්නේ fly එකේ past participle එක. flown ඉගිලිලා. given කියන්නේ give එකේ past participle එක දීලා. told කියන්නේ past participle එක tell එකේ. help කියන්නේ උදව් කළා කරලා. help එකේ past participle එක. brought කියන්නේ buy එකේ past participle එක ගෙනල්ලා. washed කියන්නේ wash කියන එකේ past participle එක සෝදලා. grown කියන්නේ grow එකේ past participle එක වවලා. made කියන්නේ make එකේ past participle එක හදලා. written කියන්නේ write එකේ past participle එක written ලියලා. promise එකේ past participle එක promised පොරොන්දු වෙලා. go එකේ past participle එක gone ගිහිල්ලා. see එකේ past participle එක seen දැකලා. use එකේ past participle එක used පාවිච්චි කරලා. ඔන්න ඔය කියන ඉද past participle අපි පාවිච්චි කරන්න ඕනේ. right. right. පළවෙනි එක කියන්න බලන්න. මම වාහන පාවිච්චි කරලා තියෙනවා. මම තියනවා පාවිච්චි කරලා වාහන. I have used vehicles. I have used vehicle. used නෙමෙයි used vehicles. ඒතර මෙතනදී මම වාහන පාවිච්චි කරලා තියනවා කියන එක අපි වෙනස් කරා. මම තියනවා පාවිච්චි කරලා වාහන. ඒ කියන්නේ අර සිංහල එකේ verb එක ක්‍රියාපදයක් ඉස්සරහට ගන්නවා. ඒතර මම නම් I තියනවා පාවිච්චි කරලා නම් have used. vehicles නම් වාහන නම් vehicles. එතන මේකත් හොඳට බලන්න මෙතන මේ used කියලා මෙතන පාවිච්චි කරලා තියෙන්නේ past එක නෙමෙයි අපි අරන් තියෙන verb එකේ past participle කියන එක අරන් තියෙන්නේ. අතීත කෘදාන්ත කියන එක තමයි අපි use කරන්නේ. used. හරි ඊළඟ ඇය සල්ලි දීලා තියෙනවා. ඇය තියනවා දීලා සල්ලි. She has given money. ඇය නම් she තියනවා දීලා නම් has given සල්ලි නම් money. එතන මෙතනත් given කියන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. give එකේ past participle එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අතීත කෘදාන්ත. හරි ඊළඟ ඒගොල්ලෝ කේක් හදලා තියෙනවා. ඒගොල්ලෝ තියනවා හදලා කේක් එක. They have made the cake. they have made ඒගොල්ලෝ නම් they තියනවා හදලා නම් have made cake එක නම් cake. right next one. ඔහු රට ගිහිල්ලා තිබුණා. ඔහු තිබුණා ගිහිල්ලා රට. He has gone abroad. he has නෙමෙයි he had. මේක past perfect එකේ තියෙන. ඒතකොට had එක පාවිච්චි කරන්න ඕනේ. ඔහු නම් he ගිහිල්ලා තිබුණා ගිහිල්ලා නම් had gone. රට නම් abroad. right next one. සිසුන් සරසලා තිබුණා ගොඩනැගිල්ල. සිසුන් තිබුණා සරසලා ගොඩනැගිල්ල. Students had decorated the building. එතකොට සිසුන් නම් students තිබුණා සරසලා නම් had decorated ගොඩනැගිල්ල නම් building. right next one. ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා තියේවි. ඒගොල්ලෝ තියේවි ගිහිල්ලා ගෙදර. They will have gone home. ඒක future perfect එකේ තියෙන්නේ. ඒගොල්ලෝ නම් they
තියේවි ගිහිල්ලා නම් will have gone. ගෙදර නම් home. හරි. next one. ගොවියෝ tractors පාවිච්චි කරලා තියෙනවා. ගොවියෝ තියනවා පාවිච්චි කරලා tractors. Farmers have used tractors. Oh, have used. ඊළඟ එක. ඔවුන් වාහන විකුණා තියේවි. ඔවුන් විකුණා තියේවි වාහනය. They will have sold the vehicle. Right. next one. අම්මා ඔහුට දැනුම් දීලා තියෙනවා. අම්මා තියනවා දැනුම් දීලා ඔහුට. Mother has informed him. අම්මා නම් mother තියනවා දැනුම් දීලා නම් has informed ඔහුට නම් him. එතන මෙතනදිත් අපි බලන්නේ මේ informed කියන විතර past එක නෙමෙයි අපි දැන් use කරන්නේ verb එකේ past form එක. අතීත කාලයක නෙමෙයි past participle කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. අතීත කෘදාන්ත කියන form එක තමයි verb එක අපි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර perfect tenses කරන්න නම් අනිවාර්යෙන් past participle දැනගෙන ඉන්න ඕන. right.